සුබ දවසක් වේවා ඔයගොල්ලන් හැමෝටම. මම ජයන්ත ජේම්ස් කළුබෝවිල. අර ඔයගොල්ලන් කමෙන්ට් දාලා හැව්වා. ඒවද මෙසෙන්ජර් දාලා අහලා තිබ්බනේ. මේ පොල් කටු උදුනේ කොහෙද මේ පොල් කටු තියන්නේ? ඒ කියන්නේ මේ මෙතනද එහෙම නැත්නම් උඩද තියන්නේ කියලා අහලා තිබ්බා. ඒ කියන්නේ පොල් කටු ගොඩක් අහලා තිබ්බනේ. මෙසෙන්ජර් එකෙත් මම දැන් අහලා තිබ්බා. කමෙන්ට් වලත් අහලා තිබ්බා. ඒ තමයි මේ ගල් ඖෂධ හුණු ගුලිය දාලා වේවුනට පස්සේ පැය 24ක් තියලා වේවුනට පස්සේ මේ ගල් තියන්නේ මෙතනද? වටේද එහෙම නැත්නම් මේ උඩද? කියලා ඒවත් මම දෙක අහලා තිනවා. ඒක තමයි මේ අර කියන්නේ වැඩමුළුවේදී ඔයගලන් දකින්න නැති මගේ අර වීඩියෝ ක්ලිප් වල දකින්න නැති මේ මම අර පොල්කටු උදුනේ මේ ගල් හීට් ට්‍රීට්මන්ට් කරන ඒ වෙලාවේ අර ප්‍රායෝගික පොඩ්ඩක් කරලා පෙන්නන්න උතර එකේ. දලා දසක් ගන්න බෑනේ. එතන මේ කිරියට්ටිය තියන්නේ මොකටද කියලා ගොඩක් කට්ටිය අහලා තිබ්බා. සම්පූර්ණ මේ වීඩියෝ එකෙන් බලන්න. එතන මම ඔයගලන්ට කියන්නම් මේ ගල් තියන්නේ කොතනද? මෙතනද එහෙම නැත්නම් මෙතනද? ඒක තමයි මේ පොල්කටු අඟුරු. මේ තියෙන පොල්කටු අඟුරු මේ තියන්නේ මෙතනද එහෙම නැත්නම් වටේද? කියලා මම ඔයගලන්ට මේ සම්පූර්ණ මේ වීඩියෝ කරන්න දෙයකයි. ඒක ඉවරනකම් බලන්න. ගොඩක් කට්ටිය ඉල්ලුවා මේ වීඩියෝ එක. මේ මම දැන් ඊයේ පෙරේදත් මේ කමෙන්ට් වල දාලා තියෙනවා. ඒ කියන්නේ මේ වීඩියෝ සම්පූර්ණ ඉවරනකම් බලන්න. බාගෙට බලන්න එපා. ඒතර සම්පූර්ණ ඔයගලන්ට මේ දලා දවසක් ගන්න පුළුවන්. මේ පොල්කටු අඟුරු තියන්නේ කොතනද? මේ ඖෂධ හුණු ගුලි හදාගත්ත රසයක තියන්නේ කොතනද? මේ වගේ වේලෙන්න ඕනේ. මම වීඩියෝ කලින් වීඩියෝ දැකලා නැත්නම් ඊට බලන්න. මේක මේ ඖෂධ හුණු ගුලිය දාලා පැය 24ක් මේක වේලෙන්න ඕනේ. අද මේ පොඩ්ඩක් වැස්ස දවසේ මේ වීඩියෝ ගන්නේ. මට අර ගෙදර ඉන්නේ දැන් නැත්නම් මට වෙලාවක් නැහැ නැත්නම් මේ වීඩියෝත් කරන්න. ඒකෙන්ද මේ පොඩ්ඩක් ඔයගොල්ලෝ සම්පූර්ණ වීඩියෝ එක බලන්න. ඒතර මම ඔයගලන්ට මේ ගල් තියලා අඟුරුත් දාලා මම පුච්චලා පොඩ්ඩක් පෙන්නන්නම් වීඩියෝ එක. ඒතකොට ඔයගලන්ට ඒ දාලා කරලා ඔයගලන්ට ගෙදරදී කරගන්න පුළුවන් නම් ගෙදරදී කරන්න. හැබැයි මේ ගින්දර අඩු වැඩි කරන එක ගැන මම පොඩ්ඩක් කියනවා. ඒකත් බලලා මේ ඔයගලන් දලා දසක් ගන්න. ගොඩක් කට්ටිය මේ වීඩියෝ ඉල්ලුවානේ. ඉස්සෙල්ලා මම පෙන්නන්නම් මේ කොහොමද මේ කරන්නේ මේ මුණුගුලිය. මේක පැය 24ක් වේලෙන්න මේ වගේ සුදු පාට තියෙන වේදී. පැය 24ක් වේලුන පස්සේ මේ වගේ සුදු පාටට තියෙන්න ඕනේ. මේ හුණුගුළු ටික මේක. හරිද? දැන් හුණුගුලිය තියෙන්නේ කොතනද කියලා නේ ප්‍රශ්නේ තිබ්බේ. හරි. මේ ඉස්සෙල්ලා මම කියන්න මේක හුණුගුලිය තියන්නේ ඉස්සෙල්ලා මේක මේ කිරිහට්ටිය තියන්නේ අපි මේ සාමාන්‍යයෙන් දැන් මේ අලුහුණු දැන් මේ හීටි ගොඩක්ම රත් වෙනවානේ මේකත් එක්ක මේ පොඩි වටේ කැල්ල තියෙන්නේ. පේනවනේ මේ පාටර මගේ උදුන මේක පාටරයි ගොඩක්. ඒතර මේ හීට් එකට මේව කැඩෙනවා. පේනවනේ. මේකත් පුපුරනවා. දැන් මේක මාරු කරලා තියෙන ගොඩක් මේ කොරහා ගොඩක් ඒවා මාරු කරලා තියෙන මේක තව ටිකක් මාරු කරන්න යන්නේ. මේ දිගටම පාවිච්චි කරන්න බෑ. කලකටත් එහෙමයි. කිරියට්ටිය නම් පුළුවන්. එතකොට මේ සාමාන්‍යයෙන් අපි මේ කිරියට්ටිය තියන්නේ මේ උඩට වදින හීට් එක අලුහුණු මේකත් හීට් වෙනවා මේ කොරහත් හීට් වෙනවා. මේක බිමට බහින්නේ තියෙන්නේ. මම මේ අද ටයිල් පොළවේ තියන්නේ බහිනින්ද බිමට බහින්නේ තියෙනවා. ටයිල් පොළවේ බලන් තියන්න එපා. හැම එළිය තියන්න. බිමට බහින්නේ තියෙන තමයි කිරියට්ටිය තියලා මේ අර බිමට බහින්නේ නැති හීට් එක කිරියට්ටියෙන් තමයි නවත්තගන්නේ. කිරියට සාමාන්‍ය ගන්න මේ රත් වෙන උතර මෙහිම තිබ්බොත් එහෙම පොළොට මේ හීට් එක උඩින් එන හීට් එකයි මේ අලුහුණු ඔක්කොම හීට් වෙලා පොළොට බැස්සොත් එහෙම මේ ඒතර මේ උඩ හීට් එන්නේ නැහැ. ගල් වලට හරි හීට් එන්නේ. සමහර ගල් බාගෙට පාට වෙන්න පුළුවන්. නැත්නම් කහට ගත ඉතුරු වෙන්න පුළුවන්. නැත්නම් ගල් පාට එන්නෙම නැහැ. එහෙම වෙනවා. ඒකින්ද තමයි මේ කිරියට්ටිය තියලා නවත්තලා තියෙන්නේ. අතක දැන් මේක කවුරුත් කියන්නේ නැහැ මේ කිරියට්ටිය තියන්නේ මොකද්ද හේතුව කියන්නේ. මම තමයි මේ කිරියට්ටිය තියාගෙන මේ හොයාගත්තේ. නැත්නම් ගොඩක් මේකනේ තියෙන්නේ කොරහා තියලා. ඒතකොට සම්පූර්ණයෙන්ම කිරියට්ටිය නැවතුනට පස්සේ මේ ඔක්කොම උඩ යටයි තමයි හීට් එක තියෙන්නේ පොළොවට බහින්නේ හීට් එක. ඒතකොට මේ හොඳට ගල් හීට් වෙනවා. අපිට අවශ්‍ය කරන පාටක් තියෙනවා. අවශ්‍ය කරන ටයිමින් ගන්නට ඒ ලස්සන්ට අපි වැඩේ අපි හිතන් ඉන්න විදිහට මේ ගල් ටී පාටක් වෙලා එනවා. හරිද? ඒතකොට මේ අපේ නම දැන් අවුවත් ආවා. ඒතර මේ ගල් ටික තියන්නේ මෙතන. දැන් මේ අපි ගල් මම පෙන්වන්න ඉස්සෙල්ලා මේ ගල් ටික තියනවා රින් මෙතන. මෙහෙම. කියන්නේ මෙහෙම වටේ තියන්නේ මේ වටේ තියන්නේ කවදාකවත් ගල්. මෙහෙම තියන්නේ වටේ. ගල් ටික තියන්නේ මේ මැද්දේ. දැන් මේ ලොකු ගල් නම් ගල් කෑලි 3ක් 4ක් වගේ තමයි තියන්නේ. මෙන්න මෙහෙම ඉතින්. ඔන්නෝම තමයි තියන්නේ. අර අපි කිකිලියොන්ට විතර තියන්නේ. රකින්න. මෙන්න මේ විදිහට තියන්න. ඊට පස්සේ පොඩි ගල් නම් මේ පොඩි ගල් නම් ටික වැඩිපුර තියන්න පුළුවන්. ටික ප්‍රමාණය. මේ වටේට තියන්න එපා. ඔන්නෝම තියන්න. ඔන්නෝම තියලා තමයි මෙන්න මේක. මේ දෙකත් මම තියන්න. ඔන්න ඔය ගානට තියාගන්න. වැඩිපුර වන්න ඔන්න ඔය ගාන හොඳටම ඇති මැද්දට. ඉතින් zoom කරලා පොඩ්ඩක් පෙන්නනවා ඉතින්. මේ අලුණුත් ඒ සුදු පේන්නේ මෙතින්නේ. ඔන්නෝම තියාගන්න. ඔන්න ඔය විදිහට තියාගන්න. මම අඟුරු දැන් දාලා පෙන්නන්න ඔයගලන්ට. අඟුරු ටික කොහෙට දාන්න කියලා පෙන්නන්න. මේ ෆෝන් එකත් අතින් අල්ලගෙන වීඩියෝ කරන්නේ. එතකොට අඟුරු ටිකත් මම දාලා පෙන්නන්නම්. මේ සම්පූර්ණයෙන්ම ඔයගලන්ට කොහොමද මේ අඟුරු දාන්නේ කියලා. මම පොඩ්ඩක් ඉස්සෙල්ලා දාලා පෙන්නන්නම් අඟුරු ටික ඔක්කොම. මෙන්න මෙහෙම. ඉතින් ඔන්න ඔහොම මැද්දට තමයි අඟුරු එන්නේ. සම්පූර්ණයෙන්ම අඟුරු දාන්න ඕනේ මැද්දට.
මේ පුච්චු මංගුටියක් ඉස්සෙල්ලා ගන්න ඕනේ. සම්පූර්ණයෙන්ම මංගුටියක් ගන්න, පුච්චලා ගන්න දාන්න ඉතින්. මොකද ඊට පස්සේ ඔන්න උතන දැන් අඟුරු ඉන්නේ. මෙන්න තමයි වටේට අඟුරු දාන්නේ. යාර වටේ පුපුරලා කැඩිච්ච පොඩි පිටි කෑල්ල තමයි වටේට තියෙන්නේ. හරිද? අනිවාර්යෙන් උතන දැන් අඟුරු ඉන්න ඕනේ. ඊට පස්සේ මේක කරන් පවන් ගන්න. ඒකත් වෙන්නේ ඔන්න මුඩට පවන් ගන්න ඕනේ. ගල් ටිකක් තියලා ඉතින් ඔන්න ඔය විදිහටම යන්න ඕනේ. කියන්නේ ටයිමින් ගන්න. තෝර කට්ටද මාංගු බෑ මේකෙන්. පිට ඔට්ටු ඇතුල් ඔට්ටු ඒ වගේ වලට යන්න ඕනේ. මේ පවන් ගන්න ක්‍රමේ තියෙන්නේ ගොඩක් දුරට මේ අර තෝර කට්ට වලටයි තව අසර කරන එකක් තියෙන ඒකට විතරයි. අර වැඩමුළුවේදී ඔක්කොම ඒගොල්ලන් කට්ටිය ටයිමින් ගණන් පුච්චන්න පුළුවන් මේකෙන් පුච්චන්න පුළුවන් මොනවද හුලං ගන්න ක්‍රමේ ඔක්කොම මේ වැඩමුළුවේදී මම කියලා දෙනවා. නමුත් මේගොල්ලන්ට දැන් ඕන කිව්වේද මේකනේ. ගල් තියන්නේ කොතනද පොල් කටු තියන්නේ කොතනද කියලා. මොන බඳක් ඔන්න වගේ රතු පාටට එන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් අඟුරු තව දා ගන්න ඕනේ. මේ අඟුරු දා ගන්න වටේට. මම එකක් දාලා පෙන්නන්න අඟුරු. මම වටේට දාගන්න අඟුරු එන්න ඕනේ වටේටම. අඟුරු වටේටම එන්න ඕනේ. මේ පොඩ්ඩක් අඟුරු මේ අන්නෝම එන්න ඕනේ අඟුරු ඊට පස්සේ පොඩක් කොහොම එන්න ඕනේ. ඔය වගේ ගහන්න පවන් ගන්න. එක දිගටම පවන් ගහන්න ඕනේ. මේ වගේ මොකක් හරි මම නම් ඔය පතර වෝල්ටේකින් ගහන්නේ. කාඩ්බෝඩ් එකකින් හරි මොනවද ගහන්න පුළුවන් පවන්. එකදර අර අඟුරු ටික ඔක්කොම පේනවනේ ඇවිලෙනවා. පොල් කටුවේ අඟුරු ඇවිලෙනවා. සම්පූර්ණයෙන්ම අඟුරු ඔන්න වගේ ඇතුලේ පේනවනේ දැන් ගින්දර දැක්කම දැන් දාපේවත් ඇවිලෙනවා. ඒ වගේ ඇවිලෙනකම්ම මේ ගහන්න. ඒ වටේ හොඳට තියෙන්න ඕනේ පුරවලා මේ වගේ. මම තව ටිකක් දාලා පෙන්නන්න ඔයගලන්ට තර ලේසියිනේ. මේ වගේ මේ නම හොඳට පිරලා තියෙන්න ඕනේ වටේම මේ. සම්පූර්ණයෙන්ම පිරලා තියෙනවා. දැන් ඔක දැන් අර අවුල ගන්න නිකන් ටක් ගාලා මේ අවුල්ලම පෙන්නන්න. සම්පූර්ණයෙන්ම ඔයගලන්ට ඔක්කොම ඊටසේ අපිට අර අවශ්‍ය කරන ටයිමින් ගන්න තියෙන තෝර කට්ටද ඒ අවශ්‍ය වල ගල් జాති වලට වෙන වෙනම තියෙනවා ටයිමින් ගන්න. ඒ ටයිමින් ගන්න එනකම් අපි මේ පවන් ගහන්න ඕනේ. හුලං ගහන්න ඕනේ. මේ කදිගනම කියන්නේ අඩු වගේ දාලා අඩු වෙන්න බෑ. හැබැයි මතක තියාගන්න මේක ගින්දර වැඩි වෙනවා කියන්නේ තමන්ගේ ගල් වල තියෙන හීට් එක වැඩි වෙන එක නිතර මතක තියාගන්න. ඒතර සාමාන්‍ය ගානට ගින්දර තියාගෙන යන්න ටයිමින් ගන්නට. මගේ අර වැඩ බලුන කට්ටිය වලින් සම්පූර්ණව කියලා දෙනවා. ඒගොල්ලෝ දන්නවා. හැබැයි මෙතනින් පොඩි මේ ලෑල් කැලක් දාගන්න දිග මේ හරි පොඩි ලෑල් කැලක් දාගෙන පොඩි බංකුවක් තියාගන්න. ඒතිල මේ නැත්නම් මේ අඟුරු පොඩ පුපුරන්න පුළුවන්. මේ අඟුරු පොල්කට අඟුරුනේ තියෙන පුපුරලා කකුල් දෙකම වැටෙන්න පුළුවන්. ඉතින් තමන්ට තුවාලෙන්නේ නැති වෙන්න ග්ලව්ස් දෙකක් දාගෙන කරන්න. ඒක ලේසි. ඔය කන්න ඕකේන අඟුරු ඇවිලෙන එක. ඔන්න වගේ ඉතින් පවන් ගහන්න ඕන එක දිගටම. මේ වැත්තෙන් කවුරුත් මේ විදිහට මම නම් හිතන්නේ කවුරු කියලා දෙනවා කියලා. මම තමයි මේ විදිහට කියලා දුන්නේ. මොකද මේ ගොඩක් මේ කියන්නේ නැහැ මතන මේ වීඩියෝ එක දැකලා නැහැ නේද ඒගොල්ලෝ මේකද මේ තියෙනවා අර YouTube එකේ දාන්න මොකද ඔය වගේ විස්තර කරලා වීඩියෝ එකක් නැහැ නැත්තම කතා කරමු. ඔන්න වගේ රතු පාට වෙන්නේ රතු පාට වෙන්නේ ඇවිලින්න ඕනේ. ඒතර ඇවිලින්න අඟුරු බහින්න පොල්කට අඟුරු අපි දාන්න ඕනේ නිතරම. දැක්කන් හරි. දැන් වටේ තව ඇවිලින්න ඕනේ. මම අර වීඩියෝ හින්දා පොඩ්ඩක් අර දික්කේරි වෙන වීඩියෝ එක ගොඩක් වීඩියෝ දාන්න බෑ. ගොඩක් දිග වීඩියෝ එක. මම දැක්කනේ හා ඔන්න ඕක තමයි හරිම ක්‍රමේ. කියන්නේ මේ පොල් කටු උදුනට මේ ගල් ටික තියන්නේ කොතනද? පොල් කටු අඟුරු තියන්නේ කොතනද කියලා ඔයගොල්ලෝ දැන් දැනගත්තානේ. දැන් මේ විදිහට බලලා කරපේ මේ ගින්දර අඩු වැඩි කරන එක ඔයගොල්ලන් දැනගන්න ඕනේ. හොඳයි. ඒකට මොකද ගින්දර වැඩි වෙනවා කියන්නේ අනිවාර්යෙන් මේ ගල් වල තියෙන මේ හීට් ට්‍රීට්මන්ට් එක වැඩි වෙනවා. කොහමද දැන් තුනත් මේ මොකද මේක මේ උඩ කෑල්ල මෙන්න මේක මේ ඔක්කොම පල්ලයට යනකම්ම පට්ට විදිහට මේ හීට් වෙනවා. ඒවත් ඔයගොල්ලන් බලලා බැලන්ස් කරලා මේව කරගන්න ඕනේ. හොඳයි. නැත්නම් ගල් තමයි අවුල් වෙන්නේ. හීට් එක වැඩි වෙනවා කියන්නේ ගල් අවුල් වෙනවා. දැන් ඔයගොල්ලන් දලාතස ගන්න නැතිනේ. මේ පොල් කටු උදුනේ කිරිහට්ටිය තියන්නේ මොකටද කියලා. මේ හීට් එක නවත්ත ගන්න තමයි කිරිහට්ටිය තියන්නේ. ගල් තියන්නේ කොතනද කියලා ඔයගොල්ලන් දැනගන්න නැතිනේ. පොල් කටු අඟුරු දාන්නෙත් කියලා කොතනද කියලා දැනගන්න නැතිනේ. ඒතර මේ හරියට පවන් ගාලා මේ කොහොමද කරන්නේ එකක් දැනගන්න නැතිනේ. මේ පවන් ගාන ක්‍රමෙත් පුළුවන්. මේක හුලම් පිමින් ක්‍රමෙත් තියෙනවා. ඒකත් පුළුවන් වගේ රතු පාට වෙන්න පේන්නේ. ඔන්න ඔය විදිහට රතු පාට වෙලාම තියෙන්න ඕනේ. නැතුව බෑ. ඔන්න වගේ රතු පාට වෙලා තියෙනවා. සම්පූර්ණයෙන්ම ගිනිගෙන රතු පාට වෙන්න ඕනේ. ඕක ඉතින් එක දිගටම යන්න ඕනේ. හරි. දැන් එතන වීඩියෝ එක දැන් මිනිත්තු 9 ගානක් දීලා තියෙන්නේ. මම හිතන්නේ ඔකෙන් දලා දවසක් ගන්න ඇති. මේ විදිහට බලලා ඔයගොල්ලන් කරන්න. ඒගොල්ලන් ගොඩක් දුරට තිය ප්‍රශ්නයක් නේ. මම මේ වීඩියෝ දානවා කියලා කිව්වොත් අද වීඩියෝ දැම්ම නැත්නම් මට දාන්න වෙලාවක් නැහැ. ඒකෙන් අද වීඩියෝ එක ගත්තේ. ඔයගොල්ලන් බැලුවාගේ මේ වීඩියෝ ෂෙයා කරන්න. මේක TikTok එකේ, Instagram එකේ, Facebook, YouTube එකේ මම දානවා. මම ජයන්ත ජේම්ස් කළුබෝල කමෙන්ට් එකක් දාලා මේ වීඩියෝ ෂෙයා කරන්න.